ප්‍රබල සාක්ෂිකාරයෝ දෙන්නම ඉවරයිනේ. මීට වසර කීපයකට කලින් නිදහස් චතුරස්‍ර භූමියේ සීදි විනසාගත්ත පුද්ගලයා එක්කෙනෙක් දැන් අද වෙනකොට සීදි විනසාගෙන ඉන්න කපිල චන්ද්‍රසේන තව එක්කෙනෙක්. ප්‍රශ්නගත යාබස් ගනුදෙනුවේ සිදුවෙච්ච මහා වංචාව. මේ මහින්ද රාජපක්ෂලා සම්බන්ධ වෙලා තියෙන මේ මහා වංචාවේ මැද ඉන්න පුරුකක් තමයි කපිල චන්ද්‍රසේන. දැන් අත්අඩංගුවට ගත්ත කපිල චන්ද්‍රසේන යාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවට අරන් අප දුන්නා. අප දීලා නැවත වරන්ට් කරා. අප දුන්නෙත් මං හිතන්නේ මුදලට ගත්ත අපකරුවන් දෙන්නෙක් කියලා තමයි කියන්නේ. හැබැයි කපිල චන්ද්‍රසේන කියනවා මේ සම්බන්ධයෙන් තමන්ව රජයේ සාක්ෂිකාරයෙක් කරන්න කියලා. අධිකරණය එකඟ වෙන්නේ නැහැ ඒකට. මොකද මම ප්‍රබල වංචාවක් කරලා තියෙන්නේ. ඒක වංචාවක් කරලා තියෙනවා කියන එක මේ වෙනකොට සාක්ෂි සහිතව හොයාගෙන ඉවරයි. එතකොට දැන් 12 වෙනිදා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එන්න කියලා තියෙනවා අල්ලස්සෝ දූෂණ විමර්ශනයකට. 12 වෙනිදා එයා එහෙ යන්න කලින් තිබුණ ප්‍රබල සාක්ෂි දෙකම ඉවරයි. සීදි විනසා ගැනීමක්ද මේවා ඝාතනද අපිට හිතා ගන්න බෑ තාම. ඉතිහාසයේ බැලුවොත් ඒගොල්ලොන්ට ප්‍රබල අභියෝගයක් වුණ සියලු දෙනා එක්ක ඝාතනය වෙලා තියෙනවා, සීදි නසාගෙන තියෙනවා. වසීම් තාජුඩීන්ලා, එක්නැලි ගොඩලා, ලසන්ත වික්‍රමතුංගලා. ඉතින් ඒකින්දා මේවත් ඝාතන රැල්ලේ තිබුණේ ඒවා. ඉතිහාසයේ එච්චර හොඳ නැහැ. ගින්ද අපිට කියන්න බෑ මේක ඝාතනයක් කියලා. නමුත් බලන කෙනෙකුට මේක හිතන්න පුළුවන්. මේකත් ඝාතනයක් වෙන්න ඇති. සාක්ෂි නැති වෙන විදියට අරලා දාන්න ඇති. කවුරු හරි කියලා හිතන්න පුළුවන්. දැන් හැබැයි අපිට රජයේ පැත්තෙන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. දැන් රංග රාජපක්ෂ දැන් මේ හැක සිද්ධියට සම්බන්ධ වුණ රංග රාජපක්ෂගේ මරණය සේදි විනසා ගැනීමක් කියලානේ රජයෙන් කියන්නේ. ඒක මරණ පරීක්ෂක කණ්ඩායමක් එකතු වෙලා දීපු මේකේ තියෙන්නේ ඒක සේදි විනසා ගැනීමක් කියලා. හැබැයි දැන් අපිට මේක සේදි විනසා ගැනීමක් නෙවෙයි කියනකොට අපිට ඒක පිළිගන්න වෙනවා. කාගේද? කපිල චන්ද්‍රසේනගේ මරණය සේදි විනසා ගැනීමක් තමයි කියනකොට ඒක අපිට පිළිගන්න වෙනවා. නමුත් මේක රජය මේවට බයට දෝයි මේවා එක එක පැත්තේ තියලා තියන්න උත්සාහ කරනවා. හැබැයි මේක රටට, රජයට, මහ ජනතාවට මහා භයානක ප්‍රතිරූපයක් පෙන්නනවා. මේ මොකද්ද වෙන්නේ? මොකද්ද මොනවද මේ වෙන සිදුවීම්? මේක ඝාතන රැල්ලක්ද? එක දිගට එහෙම නැත්නම් සියදි විනසා ගැනීමද? මේ සියලු ප්‍රශ්න වලට මොහුට මුහුණ දෙන්න බැරුව සියදි විනසා ගත්තා වෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. නමුත් මේවා දිහා දකින අපිට මේ ප්‍රබල කුමන්ත්‍රණ එහෙම නැත්නම් මේ විශාල මුදල් ඩොලර් සම්බන්ධ විශාල වංචාව මේ රටට එන්න තිබුණ සල්ලි. ඒකට මේක මේවා දැන් මේවට විසඳුම් අවශ්‍යයි. මේවා හොයාගෙන යනකොට වැරදි කරුවෝ වෙන අයට අනිවාර්යෙන් දඬුවම් හම්බ වෙනවා කියලා දන්නවා. ඒකින්ද සාක්ෂි මකා දාන්න කරන්න පුළුවන් හැමදේම මිනිස්සු කරන්න පුළුවන්. මෙච්චර දේවල් කරපු එකේ ඕවා නොකරදී කියලා අපිට හිතන්න බෑනේ. ඉතින් ඒක නිසා මේක අපි හැමෝටම ඝාතනයක් දෝයි සැකයක් ඇති වෙන්න පුළුවන් හැම වෙලේම. මොන වුණත් අපි කෙනෙක්ව මරණයට පත්වීම මේ වගේ අවාසනාවන්ත විදියට මරණයට පත්වීම අනුමත කරන්න බෑ. අපි කනගාටු විය යුතුයි. අපි කම්පණයට පත් විය යුතුයි. මේක අද කපිල චන්ද්‍රසේනට වුණාට හෙට තව කෙනෙකුට මේක වෙන්න පුළුවන්. ඒක නොවීමට වග බලා ගැනීම රජයේ සහ ආරක්ෂක අංශවල පොලිසියේ වගකීමක්. අපදීපු
කපිල චන්ද්‍රසේනට වරන් කරනකොටම අත්අඩංගුවට ගත්තා නම් සමහර විට මේ ඝාතනය සිද්ධ වෙන්නේ නැහැ. එතකොට සමා වෙන්න මේ ඝාතනයක් නම් සියදිවි නසා ගැනීම සිද්ධ වෙන්නෙත් නැහැ. ඒකින්ද ඝාතනයක් නම් ඝාතකයා ඉක්මන් වුණා. සියදිවි නසා ගැනීමක් නම් කපිල චන්ද්‍රසේන ඉක්මන් වුණා. මේ ඇති වුණ විශාල පීඩනය සහ කලකිරීමත් එක්ක මම ජීවත් වෙලා වැඩක් නැහැ. ඔහුට තව ප්‍රශ්න තියෙන්න ඇති. මං හිතන්නේ තව නඩුවක් තිබුණ කතාවක් කියනවා. බිරිඳ සහ දරුවන් වෙන් වෙලා තනිවම ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන කතාවක් කියනවා. ඉතින් මේ සියලු දේවල් එක්ක සමහරට ඔහු දැඩි මානසික පීඩනයෙන් ඉඳ ඇති. සමහරට බලපෑම් වෙන්නත් ඇති. දැන් මේ නඩුවට අදාළ නඩුවට සම්බන්ධ පුද්ගලයන් මං හිතන්නේ මේ අපි එහෙම කියන්න ඕනේ නැහැ. මේකේ අවසාන පුරුක මහින්ද රාජපක්ෂ යන්න මේ එතකොට මේ කණ්ඩායමෙන් සමහරට යම් කිසි දැඩි පීඩනයක් එන්නත් ඇති. දැන් ඔහු කිව්වනේ මම මේකේ රජයේ පැත්තේ සාක්ෂිකරුවෙක් කරගන්න කියලා. එතකොට ඔහුට දැඩි පීඩනයක් එන්න පුළුවන් නේ. ඒක නිසා අපි මේවා දිහා බලන විදිය, අපි බලන විදිය, ඔබ බලන විදිය එකම වෙන්නත් පුළුවන්, වෙනස් වෙන්නත් පුළුවන්. අපිට චෝදනා තියෙන්නත් පුළුවන්. කොයි වෙලාවකත් අපි කියන්නේ මේක ඝාතනයක් කියලා. ඒ වගේම අපිට මේක කියන්නත් බෑ සියදිවි නසා ගැනීමක් කියලා. අපි දන්නේ නැහැ මේක කොයි පැත්තද කියලා තාමත්. මේක පරීක්ෂණයෙන් පස්සේ මේක ඝාතනයක් හෝ සියදිවි නසා ගැනීමක් කියලා ඔප්පු වෙයි. නමුත් ඉතිහාසයේ ගත්තාම සිදු වෙලා තියෙන දේවල් එක්ක අපි මේවා අපේ ඔළුවේ හදා ගන්නවා මේක ඝාතනයක් වෙන්නත් පුළුවන් කියලා. සියදිවි නසා ගැනීමක් වෙන්නත් පුළුවන් කියලා. මම දැක්කා එක්තරා තැනක කියලා තියෙනවා මේ රංග රාජපක්ෂගේ ඝාතනය මේ මරණය ඝාතනයක් වෙන්නත් පුළුවන් කියලා. දැන් ගම්මන් පිලත් කියලා තිබුණානේ. සැකයි වගේ තමන්ගේ බිරිඳ එහෙම කියනවා රංග රාජපක්ෂගේ බිරිඳත් එහෙම කියනවායි කියලා. එක්තරා තැනක මට මතකයි කියලා තිබුණා මේ තමන්ගේ ශරීරයේ නහර කපාගෙන රුධිරය ඉවත් වීමට දීලා මේ මැරෙනකම් බලන් ඉන්න තරම් එහෙම වේදනාත්මක මරණයක් කරගන්න සියදිවි නසා ගන්න කෙනෙක්වත් උත්සාහ කරනවද කියලා. දැන් බෙල්ල මිරිකුවොත් ඝාතනයක් බව ඔප්පු වෙනවා. යම් කිසි වසක් විසක් දීලා හෝ බීලා වුණොත් ඒක දීලාද වහ දීලා මැරුවද වහ බීලා මැරුණද කියලා ඒකත් හොයාගන්න පුළුවන්. දැන් හොඳ හැකියාවක් තියෙන කෙනෙක් මිනිමරුවෙක් ඉන්න පුළුවන් ප්‍රබල විදිහට ෂණිකව මේ වෙන හර ටිකට ආයුධයකින් කපලා දාලා වැටෙන්න ඇරලා ඈත ඉඳලා හෝ රුධිරය වහන වෙන්න ඇරලා ඝාතනය වෙයි. ඒ වගේ දේවල් වෙන්නත් පුළුවන්. නිකන් කියන්නේ ඒක වුණා කියලා කියන්නේ අපි. ඉතින් මේ වගේ මේ මහා පරිමාණයේ වංචා හෙලිදරව් වෙන්න තියෙන අන්තිම මොහොතේ අවස්ථාව මගහැරිලා යන්නේ මෙන්න මේ තියෙන ප්‍රබල සාක්ෂි විනාශ කිරීමෙන්. ඒකින්ද මේකත් එහෙම වුණාද අපි දන්නේ. එහෙම නැත්නම් ඇත්තටම සියදිවි නසා ගත්තද අපි දන්නේ. ඒකින්ද අපි ඒක බලාගෙන ඉමු. ඒ මොනවා කෙසේ වෙතත් දැන් පල්ලේගම හාමුදුරුවෝ අටමස්ථානාධිපති මං හිතන්නේ දැන් නම් ඔන්න අත්අඩංගුවට ගන්න නියෝගයක් දීලා ඉවරයි. මේ වෙනකොට අත්අඩංගුවට අරන්ද දන්නේ නැහැ මම මේක කරනකොට මේ වීඩියෝ එක කරනකොට. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දඹුල්ලේ මුස්ලිම් ව්‍යාපාරිකයා මේ විදිහට මේ දැරිවිට අතවර කරපු මුස්ලිම් ව්‍යාපාරිකයා හරි පිළිවෙලට ක්‍රමයට ගිහිල්ලා අත්අඩංගුවට ගත්තා නම් ඇයි ස්වාමීන් වහන්සේට විතරක් එහෙම නොවෙන්නේ? ඔහු අත්අඩංගුවට ගන්න පුළුවන්නේ. ඇයි ගන්න බැරි? ඒ කියන්නේ මේ දෙවිදියකට ක්‍රියා කිරීම සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. අපි එදා මේ ආණ්ඩුවට කිව්වේ මේ ආණ්ඩුව අපි දැන් මම ඊයේත් කතා කරේ නීතිය හැමට සමානයි. හැම දිනකට එකම නීතිය නම් මේ වෙලාවේ ඇයි
හාමුදුරුවෝ විතරක් වෙනම නීතියක්. අපරාධයක් කරලා තියෙනවනේ. එතකොට මේ ආණ්ඩුව ගැන අපිට තිබුණ සමහර සතුටුදායක කාරණා නැති වෙගෙන යන්න පුළුවන් මේ විදියට. කවුරු හරි බයක් තියනවද? මෙයා අත්අඩංගුවට ගත්තොත් අපිට මෙහෙම වෙයි කියලා. කාටද බය වෙන්නේ? නීතියට හැමදේම යටයි නම් ඇයි අපි බය වෙන්නේ? අවසානයේ ඇත්තටම සමස්තය මේ දේවල් මේ විදියට එළියට එන්නේ නැහැ. ඇත්තටම වෙනත් ආණ්ඩුවක් තිබුණා නම්. පල්ලේගම හාමුදුරුවෝ තමන්ගේ පාඩුවේ ආතල් එකේ ඉඳී වරද කරලා කපිල චන්ද්‍රසේනලා මහින්ද රාජපක්ෂලා සහ මේකට සම්බන්ධ අනිත් වංචාකරුවන් බොහොම හොඳට නිදහසේ ඉඳී මොන විදියට නඩු දැම්මත් නඩු කල්දායි නඩු කල්දාගයි ඇදිලා ගිහිල්ලා නිදොස් කොට නිදහස් කරයි. හැබැයි දැන් එහෙම වෙලා නැහැ. වරදක් වුණා කියලා ඔප්පු වෙලා තියෙනවා. ඔප්පු වේගෙන යනවා. නමුත් සමහර දේවල් ෆයිනලි අවසානයේ ඔප්පු කරගන්න තියෙන සාක්ෂි තමයි ප්‍රබල සාක්ෂි තමයි නැති වෙලා යන්නේ. නමුත් කෙසේ හෝ මේ වරදිකරුවන්ට දඬුවම් දෙන්න මේ රටට වංචා කරපු විශාල ලෙස මුදල් අවභාවිතා කරපු වංචාකරුවන්ට දඬුවම් දෙන්න අවශ්‍ය සියලු කටයුතු කරගෙන යනවා. මට මතකයි ඔය කේලිය නමුකැල්ලගේ ප්‍රශ්නේදී යම් කිසි කෙනෙක් සියදිවි විනාශා ගත්තා. එතකොට මේ සියදිවි විනාශා ගැනීම කියන ඒවා රටේ සාමාන්‍ය මිනිස්සු අතර සිද්ධ වෙනවනේ. දැන් ඒක ඉතින් සියදිවි විනාශා ගැනීමක් ඒකට බැලුවා කනගාටු වුණා. ඇයි මෙහෙම කරගත්තේ කියලා බැලුවා එච්චරයි. නමුත් මේ වගේ ප්‍රබල සාක්ෂි විශාල වංචාවල ප්‍රබල සාක්ෂිකරුවන් මේ විදිහට සියදිවි විනාශා ගන්නකොට එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒකින්ද අපි නිතරම අවධානයෙන් ඉන්නවා මේ රටේ මිනිස්සු විදියට මේ මොකද්ද වෙන්නේ. කින්දා අපි ආණ්ඩුව දිහාත් බලාගෙන ඉන්නවා මේවා කොයි විදිහටද විසඳෙන්නේ කියලා. මහින්ද රාජපක්ෂට විතරක් වෙනම නීතියක් තියෙන්න බෑ. 12 වෙනිදා ප්‍රකාශ සටහන් කරගන්න එනකොට ඔන්න මම දැක්ක තිස්ස කුට්ටිය ආරච්චිලා හැම රොද බැඳගෙන රට වට කරගෙන කොළඹට එනවා කියලා කියනවා. තප්පරයක්වත් එක මොහොතක්වත් මහින්ද රාජපක්ෂව ඇතුලේ තියන්න දෙන්නේ නැහැ කියලා කියනවා. හැබැයි ඒ කතාවලින් පේන්නේ මහින්ද රාජපක්ෂව පැය 24ක්වත් අඩුම ඇතුලේ හිටියොත් අපිට ඒකෙන් පොඩි මාකට් එකක් තව හැදෙනවා කියලා. පොහොට්ටුවට තියෙන ප්‍රබලම මාකටිං අවිය ඡන්ද මැෂින් එක මහින්ද රාජපක්ෂ විතරයි. ඒ මිනිස්සයා අයින් වෙලා නැති වෙලා ගිය දවසට පොහොට්ටුව ඉවරයි. තිස්ස කුට්ටිලා අර කුට්ටිලා මේ කුට්ටිලා ඔය ඔක්කොම ඉවරයි. ඒක තමයි නන්නේ. ඒක නිසා තමයි ඔහුගේ හයියෙන් ඔහුගේ රැස්වලල්ලෙන් තිස්ස කුට්ටිලා ඔය අප්පච්චිගේ ගාලු පුතා ඔය වගේ එන සෙට් එකක් ඉන්නවා. ඔය ඉරාජ්ලා අර මේ ඔය සෙට් එක උත්සාහ කරන්නේ අලුත් පරම්පරාවක් පොහොට්ටුව තුලින් එළියට ඇවිල්ලා තමන්ගේ බලය වැඩි කරගන්න. තමන්ට වෙනම පාරක් හදාගන්න. ඒකට තමයි උත්සාහ කරන්නේ. මම දන්නේ සාර්ථක වේද අසාර්ථක වේද කියලා. එහෙම සාර්ථක නම් වෙන්න විදියක් නැහැ. සාර්ථක වෙන්න දෙයක් කරලා නැහැ. කරලා තියෙන හරියක් අපරාධ තමයි. ඉතින් ඒකින්ද අපි බලාගෙන ඉමු. channel එක subscribe කරලා නැත්නම් ආදරෙන් ඉල්ලන channel එක subscribe කරන්න. හෙටත් හම්බෙමු. ජය වේවා.